ලෝකේ වටිනාම දේ මොකක්ද කියලා කවුරු හරි ඇහුවොත් ගොඩක් අය දෙන උත්තරය තමයි රත්තරන් කියන එක. ඒත් ඒ රත්තරන් වලටත් වඩා වටිනා තවත් එක දෙයක් මේ ලෝකේ තියෙනවා. ඒ තමයි බලය. ලේවිලක් මැදින් ගොඩනැගුණු මුළු ලෝකයේම ඇස්යොම වුණු එකම එක අඳුරු අධිරාජ්‍යයක් ගැන කතාවක් තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. දුප්පත්කමේ පතුලටම වැටිලා හිටපු කිසිම හවුහරණක් නැති පුංචි කොල්ලෙක් Tamanගේ අම්මට දුන්න එකම එක පොරොන්දුවක් වෙනුවෙන් මුළු ලෝකයක්ම හොල්ලන්න පුළුවන් මට්ටමේ රජෙක් වුණේ කොහොමද? අද අපි කතා කරන්නේ ඉන්දියානු සිනමාව උඩු යටිකුරු කරපු ඒ දැවැන්ත කතාන්දරය ගැනයි. මේ කතාවේ ආරම්භය සිද්ධ වෙන්නේ ගොඩක් දුප්පත් පවුලකින්. මේ පවුලේ ඉන්නව පුංචි පිරිමි ළමයෙක්. එයාගේ නම තමයි රාමක්‍රිෂ්ණා. මේ පුංචි කාලෙදිම එයාට මුහුණ දෙන්න වෙන්නේ කිසිම දරුවෙක්ට මුහුණ දෙන්න නොලැබිය යුතු අවාසනාවන්ත ඉරණමකට. ඒ තමයි එයාගේ අම්මා දඩිසේ රෝගාතුර වීම. බෙහෙත් ගන්නවත් සල්ලි නැතිකමින් අන්තිමට ඒ අම්මා මේ ලෝකෙන් සමුගන්නවා. හැබැයි මැරෙන්න කලින් අම්මා මේ පුංචි පුතාගෙන් එකම එක පොරොන්දුවක් ඉල්ලනවා. පුතේ, ඔයා මේ ලෝකේ ජීවත් වෙන්නේ කොහොමද කියන එක මට වැඩක් නැහැ. හැබැයි ඔයා මැරෙන දවසක මේ ලෝකේ ඉන්න ලොකුම සල්ලිකාරයෙක් වගේ රජෙක් වගේ මැරෙන්න ඕනේ. මේ වචන ටික මේ පුංචි කොල්ලගේ හිතේ හරියට ගලක කෙටුවා වගේ සදාකාලිකවම කාවා දෙනවා. අම්මා නැති වුණාට පස්සේ මේ අහිංසක කොල්ලා තනියම බොම්බායට එනවා. එහෙදී එයාට එක එක විදිහේ අපහසුතාවලට මුහුණ දෙන්න වෙනවා. සපත්තු පොලිෂ් කරන තැන ඉඳන් කුලියට වැඩ කරන තැන දක්වා හැම දුකක්ම එයා විඳිනවා. ඒත් එයාගේ හිතේ තියෙන්නේ අර අම්මට දුන්න පොරොන්දුව විතරයි. ටිකෙන් ටික මේ පුංචි කොල්ලා ලොකු වෙනවා. එයාගේ නම රොකී කියලා වෙනස් වෙනවා. බොම්බායේ ඉන්න ලොකුම පාතාල නායකයින්ට පවා රොකී කියන්නේ ලොකු තර්ජනයක් වෙනවා. එයාට මරණය ගැන කිසිම බයක් නැහැ. එයාගේ එකම ඉලක්කය බලය සහ සල්ලි විතරයි. රොකී Tamanගේ ගමන යන්නේ කිසිම කෙනෙක්ට යටත් වෙන්නේ නැතිව තනියම. මේ අතරේ කෝලාර් ගෝල්ඩ් ෆීල්ඩ්ස් නැත්නම් KGF කියන රහසිගත රත්තරන් ආකාරයේ ලොකු දේවල් සිද්ධ වෙනවා. මේක පාලනය කරන්නේ සූර්යවර්ධන් කියන කෲර නායකයා. එයා මේක ඉන්දියානු රජයෙන් පවා හංගගෙන තමයි කරගෙන යන්නේ. එයාට පස්සේ මේ බලය ගන්න එයාගේ පුතා ගරුඩ බලාගෙන ඉන්නවා. ගරුඩ කියන්නේ කිසිම අනුකම්පාවක් නැති අමු මෘගයෙක් වගේ කෙනෙක්. එයා මේ රත්තරන් ආකාරයේ ඉන්න අහිංසක මිනිස්සුන්ව වහලුන් වගේ තියාගෙන කෲර විදිහට වැඩ ගන්නවා. මේ මිනිස්සුන්ට කිසිම නිදහසක් නැහැ. දවස ගානේ කෑමක් බීමක් නැතුව ගුටිකාගෙන මිනිස්සු මැරිලා යනවා. ඉතින් මේ ගරුඩාව මරන්න බොම්බායේ ඉන්න අනිත් පාතාල නායකයෝ රොකීට ලොකු මුදලකට කොන්ත්‍රාත්තුවක් දෙනවා. රොකී මේ අභියෝගය බාර ගන්නවා. හැබැයි ගරුඩාව මරණ එක ලේසි නැහැ. එයා ඉන්නේ KGF කියන කැලෑව මැද තියෙන දැවැන්ත බලකොටුව ඇතුලේ. රොකී කරන්නේ වහලෙක් වගේ වෙස්වලාගෙන මේ KGF එක ඇතුළට හොරෙන් රින්ගන එකයි. එතනට ගියාම තමයි රොකීට තේරෙන්නේ ඒ මිනිස්සු විඳින අපා දුක කොච්චරද කියලා. ඒ මිනිස්සුන්ගේ ඇස්වල තියෙන්නේ කඳුළු සහ මරණ බිය විතරයි. හැබැයි රොකී එතනට ගියාට පස්සේ ඒ මිනිස්සුන්ගේ හිත්වල අරුත් බලාපොරොත්තුවක් ඇති වෙනවා. එක දවසක් වයසක මිනිස්සෙක්ව මරන්න හදද්දි රොකී ඉදිරිපත් වෙලා ඒ මුරකාරින්ට හොඹටම ගහනවා. එදා ඉඳන් රොකී ටිකෙන් ටික ඒ මිනිස්සුන්ගේ විශ්වාසය දිනා ගන්නවා. එයා පෙන්නනවා බය කියන දේ අතෑරියම ඕනම කෙනෙක්ට නැගිටින්න පුරුවන් කියලා. කතාවේ ලොකුම හැරවුම් ලක්ෂ්‍ය වෙන්නේ රොකී ගරුඩාම මරණ දවසයි. ලොකු පූජාවක් තියෙන දවසක දහස් ගාණක් වහලුන්ගේ ඇස් ඉස්සරහා දෙවොලක් ළඟදී රොකී එක පාරටම මතුවෙලා ගරුඩාව ඝාතනය කරනවා. ඒක නිකම් මිනිමරුමක් නෙවෙයි. ඒක අඳුරු වහල් යුගයක අවසානයක්. එදා ඉඳන් KGF එකේ ඉන්න දහස් ගාණක් මිනිස්සුන්ට රොකී කියන්නේ දෙවි කෙනෙක් වගේ වෙනවා. එතනින් තමයි KGF කතාවේ පළවෙනි කොටස ඉවර වෙන්නේ. දෙවෙනි කොටස පටන් ගන්නේ රොකී KGF එකේ අලුත් රජා වුණාට පස්සේ. දැන් එයා තමයි මුළු ලෝකයේම ඉන්න ලොකුම රත්තරන් හිමිකරුවා. එයා Tamanගේ අධිරාජ්‍යය අලුතින් ගොඩනගනවා. වහලුන් විදිහට හිටපු මිනිස්සු දැන් එයාගේම ආරක්ෂකයෝ වෙනවා. රොකී මේ මිනිස්සුන්ට කන්න බොන්න දීලා හොඳට බලා ගන්නවා. හැබැයි රජකම කියන්නේ කටු ඔටුවුණක්. රොකීට අලුත් සතුරන් ගොඩක් ඇති වෙනවා. ඒ අතරින් ප්‍රධානම කෙනා තමයි අදිරා. අදිරා කියන්නේ කලින් හිටපු සූර්යවර්ධන්ගේ මල්ලි. එයා කලින් KGF එක අත්හැරලා ගියාට ගරුඩ මැරුණට පස්සේ ඒක ආයෙත් Tamanගේ යටතට ගන්න එනවා. අදිරා කියන්නේ ගරුඩාට වඩා ගොඩක් භයානක කෙනෙක්. එයා ගොඩක් දරුණුයි වගේම ගොඩක් බුද්ධිමත්. අදිරාගේ ප්‍රහාරවලින් රොකීට බරපාතල තුවාල සිද්ධ වෙනවා. මේ අතරේ ඉන්දියාවේ අලුත් අදමතිනිය වෙන රමිකා සෙන් රොකීව ඉන්දියාවේ ලොකුම ජාතික තර්ජනයක් විදියට නම් කරනවා.
රොකීගේ බලය වැඩි වෙන එක රජයට ලොකු ප්‍රශ්නයක් වෙනවා. දැන් රොකීට පැති දෙකකින් යුද්ධ කරන්න වෙලා. එක පැත්තකින් පාතාලේ අඳුරු සෙවණෙලි වගේ ඉන්න අදිරා ඇතුළු බිහිසුණු සතුරන්, අනිත් පැත්තෙන් මුළු ඉන්දියානු හමුදාව සහ දෙවෙන්ත හමුදාව. මේ කතාව ඇතුලේ ආදරයේ කඳුල වගේම දරුණු පාවාදීම් ගොඩක් තියෙනවා. රොකී තමන්ගේ ආදරය වෙන රීනාට ගොඩක් ආදරය කරනවා. ඒත් මේ ලේගඳ ගහන යුද්ධය අස්සේ රොකීට තමන්ගේ ආදරය වගේම තමන්ට හිතවත් වෙලා හිටපු ගොඩක් අයව සදාකාලිකවම අහිමි වෙනවා. රීනා පවා අදිරාගේ වෙඩි පහරකින් මිය යනවා. ඒකෙන් රොකීගේ හිත කෑලිවලට කැඩිලා යනවා. හැබැයි රොකී කියන්නේ වැටෙන සැරයට ආයේ නැගිටින කෙනෙක්. එයා තමන්ගේ දුක කෑන්තියක් බවට පත් කරගන්නවා. අවසාන සටන ගොඩක් ත්‍රාසජනකයි. රොකී සහ අදිරා අතර වෙන මහා සටන ඇඟ කිලිපොලා යන විදිහට තියෙනවා. තමන්ගේ සතුරන්ව එකින් එක විනාශ කරලා දාන රොකී අදිරාව මරලා තමන්ගේ ආධිපත්‍යය තවත් තහවුරු කරනවා. හැබැයි ඒ වෙද්දි රමිකාසෙන් මුළු ඉන්දියානු නාවික හමුදාවම යොදවලා රොකීව කොහොම හරි අල්ලගන්න බලාගෙන ඉන්නවා. රොකී දන්නවා දැන් එයාගේ ගමනේ අවසානය ඇවිල්ලා තියෙන්නේ කියලා. එයා කවදාවත් කාටවත් යටත් වෙන්න කැමති නැහැ. එයා තමන් අවුරුදු ගාණක් තිස්සේ එකතු කරපු මුළු රත්තරන් තොගේම ලොකු නැවකට පටගෙන මුහුද මෙදට යනවා. එතනදී මුළු නාවික හමුදාවම නැව වට කරලා පහර දෙනවා. රොකී තමන්ගේ අම්මට දුන්න පොරොන්දුව අකුරටම ඉෂ්ට කරලා ලෝකයේ හිටපු ලොකුම සල්ලිකාරයෙක් විදිහට මුළු රත්තරන් අධිරාජ්‍යයම එක්ක ගැඹුරු මුහුදු පතුලට යනවා. ඒක නිකම්ම මරණයක් නෙවෙයි. මුළු ලෝකයක් කම්පණය කරපු ඉතිහාසයේ කවදාවත් අමතක වෙන්නේ නැති වීර කතාවක මහා නිමාවක්. ඉතින් මේ වගේ තවත් ලස්සන චිත්‍රපට කතාන්දර අහන්න සිනමාවේ තියෙන අලුත්ම තොරතුරු එක දිගට දැනගන්න අපේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක like කරලා ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.